Hi boys and girls, සාදරයෙන් ආදරයෙන් පිළිගන්න අලුත් වීඩියෝ එකකට ඔන්නගොල්ලෝ අදත් GTS ගන්න YouTube channel එකේ අලුත් වීඩියෝ එකක් එක්ක ඔන්න මම අද ඔයගොල්ලන් ඇවිල්ලා තියෙන්නේ හරියට FIFA වල නමක් හදාගන්න ඉතින් ඒ කියන්නේ ගොඩක් කට්ටිය දාගෙන ඉන්නේ මම බිල් එහෙම දාගෙන ඉන්නේ white bill කියලා ඔන්න ඔය දැන් රික්ස්ට් එකක් දැම්මේ VTR white කියලා අන්න ඒ වගේ ලස්සන නමක් හදාගෙන ඉඳගෙන තමයි මම අද ඔයගොල්ලන්ට වීඩියෝ එකක් කරන් ඇවිල්ලා මේ වීඩියෝ ගොඩක් දික්කෙන්නේ නැති ඒක නිසා අන්ත තප්පරයට ඇදිරෙන්න මතක් කරනවා. ඒ වගේම අන්ත තප්පරයන් ඉඳලා වීඩියෝ එක ගැන හොඳ තීරමක් ගන්න නැත්නම් ඔයගොල්ලන්ගේ නම කැත වෙන්නේ ඔයගොල්ලන්ගේ වැඩිම තමයි. අන්න ඒක නිසා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අන්ත තප්පරයට බලලා යන්න මම ඉල්ලනවා. ඔන්න ඔයගොල්ලෝ පොඩි දෙයක් කියන්න තියෙනවා මගේ සබ්ල 50 ගාව ගමන් මම giveaway වීඩියෝ එකක් කරගෙන අන්න ඒක giveaway එක win කරන එකට අනිවාර්යයෙන්ම මම ගන්න week එකක් දාලා දෙනවා. අන්න ඒක නිසා අනිවාර්යෙන් subscribe කරලා bell එක නෝල් දාලා තියාගන්න. සබ්ල 50 වුණ ගමන් මම වීඩියෝ එකක් කරගෙන අන්න ඒ giveaway එක set වෙනා නම් ඔයගොල්ලෝ මාව subscribe කරලා bell එක නෝල් දාලා තියාගන්න. මාව subscribe කරන්න තියුන්ට හින ගහන්න කියලා අපි නම් යන වීඩියෝ එකට let's go motherfucker. ඔන්න ඔය සංගස් ඔන්න ඔයගොල්ලෝ කෙලින්ම යන්න ඔයගොල්ලෝ Google Chrome එකට ගිහිල්ලා search කරන්න vbadge emoji කියලා වෙන මොකුත් search කරන්න එපා කෙලින්ම search කරන්න vbadge emoji කියලා වෙන මොකුත් ඒකට add කරන්න එපා මොකද ඒතර වැරදිනවා web badge ගොඩක් තියෙනවා ඔන්න උඩින් වෙන vbadge emoji ff කියලා ඔන්න ඔක ටච් කරපුවම ඔයගොල්ලෝ කෙලින්ම වෙනවා ඒ web badge home එකට අන්න ඒක නිකම්ම අපිට පේන්නනවා උතන vbadge යනම නම් ඔය PC ලකුණු එක ලකුණු ගොඩක් තියෙනවා ඕන ඔගේ ඒගොල්ලන්ට ඒක කොපි කර ගන්න ඕන නම් ඒකට එකවර ටච් කරන්න. එතකොට නිකම්ම කොපි වෙනවා. මම පෙන්නන ටච් කරලා පොඩ ඉන්නම ටච් කරලා පෙන්නන්නම්. ඔන්න ඔය තියෙන්නේ. ඔන්න බලන්න මම ටච් කරාම නිකම්ම කොපිඩ් කියලා පෙන්නනවා. එතකොට නිකම්ම කොපි වෙනවා. මතක තියාගන්න ඕනේ නැත්නම් ඔන්න ඔක තියෙන අපිට ගන්න පුළුවන් ඔය vbadge වගේ ලකුණු විතරයි. මොකද කිව්වොත් අපිට අකුරු ගිහින් එතන තියන්න බෑ පේස්ට් කරන්නට වැඩක් නැහැ. නම වැටෙන්නේ. අපිට ඔය වගේ ලස්සන ඔය එක ඩිසයින් එච්ච ඒවා ටිකක් බලා ගන්න පුළුවන්. අන්න ඒවා අපි කොපි කරගෙන තමයි නම හදන්න තියෙන්නේ. ඔයාලත් ආසන්න මාර එක ෆොන්ට් වලින් නම හදන්න අන්න ඒ වගේ වෙන වෙබ්සයිට් එකක් තියෙනවා. ওই වෙබ්සයිට් එකෙන් ඒ වගේ අකුරු ගන්න බෑ. එනසා අපි යන් ඊළ වෙබ්සයිට් එක මොකක්ද කියලා බලන්න. ඕන්න අපිට ඒ වෙබ්සයිට් එකට යන්නත් අපිට Google Chrome ඕන වෙනවා. අන්න එතන ඔයගොල්ලෝ Google Chrome open කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ search කරන්න ඕනේ ff nickname කියලා. එතකොට ඔයගොල්ලන්ට උඩින් වෙන වෙබ්සයිට් එකක් උඩකින් search කරලා බලන්න ඔයගොල්ලෝ ඔන්න එනම් මම ff nickname කියලා search කරා මාත් එනම් යනවා එතනට web body එකට උගලන්ට පේන ඇති nicknames for ff කියලා web body එකක් තියෙනවා. අන්න ඒකේ පොඩ උගලන්ට පේනවා එක නම් හදලා තියෙනවා එක front වලින්. ඔයගොල්ලෝ කැමති නම් මෙතනින් ඕන නම් copy කරලා ගත්ත හැකි. නැත්නම් ඔයගොල්ලන්ට කැමති නම් හොයාගන්න ඕන නම් උඩරකින් ඔය search bar එක search කරන්න ඔයගොල්ලෝ කැමති නම් මෙන්න මේ විදිහට ඕන්න මම උදාහරණයක් විදිහට පෙන්නන්නම් silent කියලා search කරලා ඊට පස්සේ ඔයගොල්ලෝ ටිකක් පහළට ඇදි පේනවා ඔයගොල්ලන්ට silent කියලා එකක front වලින් හදලා තිනවා. අන්න ඒ front එකක් copy කරගන්න ඕන ඔයගොල්ලන්ට ඒක එකවරක් touch කරාම හොඳටම ඇති නිකම්ම copy කියලා පෙන්නනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න ඇති FIFA space තියන්න බෑ නේද කියලා. මම දැන් පෙන්නනවා ඔයගොල්ලන්ට කොහොමද FIFA නමකට space තියන්නේ කියලා. හරියට ඔයගොල්ලන්ට පේන ඇති මගේ නමේ space තියලා ලස්සනට හදාගෙන තියෙනවා PC ලකුණු දාලා. ඔයගොල්ලන්ට ඒ දකින්න පුළුවන් තවඩේ මම මේක ස්පේස් බට මේක ස්පේස් කවදින්නේ නැහැ. මොකද කිව්වොත් මේක ස්පේස් තියන්න බෑ FIFA එකේ නමකට. අපිට එතනට දාන්න පුළුවන් ඉන්විසිබල් අකුරක් තමයි. මොකද කිව්වොත් මේ ස්පේස් දැම්මට ස්පේස් වදින්න තියෙන අපිට ඉන්විසිබල් අකුරක් වගේ දෙයක් දාන්න වෙනවා ඒකට. අන්න ඒ ඉන්විසිබල් අකුර මම දාලා තියෙනවා මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ. අන්න ඒ ගිල ඔයගොල්ලෝ කොපි කරලා ඔයගොල්ලන්ගේ නම අර ස්පේස් තියන්න ඕන තැනින් එතන ඒ අකුර මේ ප්‍රෙසට් කරාම ඒක නිකම්ම වෙනවා. ඒතකොට ස්පේස් එක තිබ්බා වගේම ඒක පේන්න ඔයගලන්ට පේනවා මාත් එම් කරලා ඔය වගේ ලස්සන නම හදලා තියෙන්නේ. ඔන්න එන මේ වීඩියෝ ඉවරනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න thank you so much. අපි එන වෙන වීඩියෝ එක මේ වගේ වීඩියෝ හැමදාම බලන්න මාත් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් එක නෝල් දාලා තියාගන්න.